ආයුබෝවන්. අපි අද කතා කරන්නේ සතයක්වත් වියදම් නොකර හදා ගන්න පුළුවන් ග්ලිරිසීඩියා. එහෙම නැත්නම් වැටමාර දියර පොහොර නිෂ්පාදනය කරන විදිය ගැන. අපිට අවශ්‍ය වෙනවා ග්ලිරිසීඩියා කොළ කිලෝ 15ක්, අමුගොම කිලෝ 5ක්, පියන වැසිය හැකි ලීටර් 50ක බැරල් එකක්, මේ වගේ කෝටු කැබැල්ලක්. මුලින්ම අපි ග්ලිරිසීඩියා කොළ පිහියකින් කුඩා කැබලි වලට කපා ගන්න ඕන. එතකොට ඉක්මනටම පෝෂක ජලය දිය කරගන්න පුළුවන්. මුලින්ම කපාගත් කොළ ටික බැරල් එකට දාගන්න. ඊට පස්සේ අමු ගොම ටිකත් බැරල් එකට දාගන්න. මේ ආකාරයට ක්ලෝරින් රහිත ජලයෙන් බැරල් එක පුරවන්න. ජලයේ ක්ලෝරින් තිබ්බොත් ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීම අඩු වෙනවා. ඒ නිසා ක්ලෝරින් නැති ජලය භාවිතා කරන්න. මේ ආකාරයට ගොම සහ ග්ලිරිසීඩියා කොළ හොඳින් මිශ්‍ර වීමට කවලම් කරන්න. විනාඩි කිහිපයක් එසේ කරලා පියනෙන් තදින් වසන්න. දින දෙකකට වරක් බැරල් එකේ මූඩියක් විවෘත කරලා හොඳින් මිශ්‍ර කිරීම සිදු කරන්න. විනාඩි 2ක් වගේ කරාම හොඳටම ඇති. සති 3ක් ගතවන විට කොළවල ඇති සාරය ජලයට උරාගෙන දියරය තද කොළ පැහැයට හැරිලා තියෙනවා. දැන් පොහොර භාවිතයට සුදුසු මට්ටමට එවිල්ලා තියෙන්නේ. මේක අධික නයිට්‍රජන් තියෙන පොහොර එකක්. කෙලින්ම බෝග වලට දැම්මොත් හානි වෙන්න පුළුවන්. ඒ නිසා ජලයේ කොටස් 5ක් දියර පොහොර කොටස් එකක් මිශ්‍ර කරලා තමයි ශාක වලට යොදන්නේ. මේ දියර පොහොර එක භාවිතයෙන් ශාක වලට නයිට්‍රජන් ඉක්මනින් ලබා ගන්න පුළුවන්. ශාක පත්‍ර වර්ධනය වේගවත් කරනවා. පසෙහි ශුද්‍ර ජීවී ප්‍රමාණය වැඩි කරනවා. වීඩියෝ එක හොඳයි නම් අපිත් එක දිගටම එකතු වෙලා ඉන්න අපිව ෆලෝ කරන්න. ආයුබෝවන්.